Hey kiddos, welcome to my channel. ඉතින් ළමයි මේ official video number 2 එක අපි හරියට කතා කරොත් මේ තමයි හරියටම lesson part එක ගත්තාම video number 1 එක වෙන්නේ. Okay? So එතකොට මේ අපි මේ පළවෙනි video එකකින් කතා කරගත්ත page එකක් හැදෙන්නේ කොහොමද මේ එකේ structures කොහොමද වෙන්නේ කියලා. So මේ second video එක through අපි part by part මම කියන්නේ ඉතින් ඉන්නවා ඔයාලට අවශ්‍ය කරන mail එක අරගන්න ඕනේ parts එකක් part by part video series එකක් අපි අරගෙන ඉස්සරහ. Okay? So මේ video එක අපි කතා කරන්නේ මේ letters කියන part. So අර letter එක ගැන කිව්වොත් මේකට ඔලෙවල් තිබුණ අදාළ විදිහට කතා කරමු ටෙස්ට් නම්බර් 14 එක. ඕකේ. ආගින් ටෙස්ට් නම්බර් 14 එක ඔලෙවල් පේපර් එකේ දැන් ඔයාලා වීඩියෝ එක බලලා නැති කෙනෙක් නම් මම උඩින් ටැග් කරන්න වීඩියෝ එක අනිවාර්යෙන් කියලා බලන්න. ඕකේ. ඒ අයිඩියා ගන්න එක පොඩි වෙලාවකට වීඩියෝ එකක්. අතන මේක වේස්ට් වෙනවා අනිවාර්යෙන් ඒ අයිඩියා එක ගන්න. So අපි ඒකත් කතා කරලා මේ part 2 එකේ තමයි ටෙස්ට් නම්බර් 14 තියෙන්නේ. ටෙස්ට් නම්බර් 9 ටෙස්ට් නම්බර් 16 එක part 2 එකේ. So මේ part 2 එකේ ටෙස්ට් නම්බර් 14 වෙන question එකේ parts දෙකක් කරනවා A and B කියලා. ඕකේ. A O B කියලා. sorry. එක්ක මේක කියලා. ඉතින් දැන් මම කිව්වා part A එක part B එක තියෙනවා. okay so ඒක එන්නේ නැත O එකක් දාන්න. ඒ කියන්නේ ඔයාලට දෙකේ එකක් choose කරගන්න පුළුවන්. okay it's up to you to choose whether you are anything like that or paragraph. so A part එකේ letter එකක් කියනවා B part එකේ paragraph එකට pie chart එකක් කියනවා. so දැන් වැඩි වෙන්නේ. එතකොට මේ අර පොඩි introduction එක. ඉතින් ළමයි letter කියන්නේ මොකක්ද? දැන් මෙහෙම ගන්නකො. so letter එකක් කියන්නේ මොකක්ද? ලියුමක් නේ. ඒක letter එකක් කියන්නේ ලියුමක්. ඒක දාන්න කතා. දැන් මෙතන ඇති ලියුම් කොයි ඇති. ඒක ලියුම් හම්බෙච්ච අය ඇති. නැත්නම් උබුද්ද ලියුමක් ගැන සම්බන්ධව විශ්මය නැති කෙනෙක් ඇති. okay so letter එකක් තමයි important වෙන්නේ. letter කියන එක දැන් මේ කතාවේ අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න වැදගත්. ඒක ඔයාලා අහගන්න. මම උගන්වන්න ලියන විදිය පොඩි මේක අහගන්න. so letter එකක් කියවම තමයි letter කියන්නේ ලියුම. ඒක අපි post office එකට ගිහිල්ලා postman through අට හම්බ එකක් තමයි ලියුමක් කියලා letter එකක් කියලා අපි කියනවා. okay so දැන් letter එකක් postman through ගිහිල්ලා sorry post office එක through ගිහිල්ලා postman ගෙන් වඩ හම්බ වෙනවා letter එක. හරිද? එතකොට letters ගත්තම මේ වර්ග කීයක් තියෙනවා? letters ගත්තම වර්ග තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. ඒ letters වර්ග දෙකක් තියෙනවා. මොනවද letters වර්ග දෙක? යාළුවෙන කලින් ලියනවා, යාළුවන පස්සේ ලියනවා. එහෙමද? අර නිකන් අර කෑවද නැඹුලි මොකද? කෑවද බබා කියලා ලියන ලියුමයි, කවන්නද බබා කියලා ලියන ලියුමයි. එහෙමද? යාළුවෙන කලින් යාළුවන පස්සේ එහෙමද? ඒ වෙන්නේ letters වර්ග දෙකයි. එකක් තමයි ළමයි මේ. okay letters ගත්තා. වර්ග දෙක අපිට මොනවානම් okay එක formal letters okay අනිත් informal letters okay මේ තියෙන letters වර්ග දෙක formal and informal. එතකොට formal letters ගන්නම තමයි formal letters කියලා කියන්නේ අපි රාජකාරී ලිපි වලට. okay රාජකාරී ලිපි තමයි formal letters කියලා අපි හඳුන්වන්නේ. informal කියලා අපි කියන්නේ පෞද්ගලික ලිපි. පෞද්ගලික තමයි informal letters කියලා අපි හඳුන්වන්නේ. රාජකාරී ලිපි formal, informal කියලා කියන්නේ පෞද්ගලික ලිපි වලට. okay එහෙනම් letters වල තමයි formal and informal කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ formal වල තියෙනවා මේ වචනේ තේරුම ඒ කියන්නේ වචන වෙනසක් තියෙනවානේ formal, informal. දැන් වල තියෙනවා තේරුමේ වෙනසක් තියෙනවා. එකක් රාජකාරී අනිත් එක පෞද්ගලික. ඊට පස්සේ දැන් ඔයා බලන්න මේක ලියන කෙනා වෙනසක් තියෙනවා. formal letter එකක් ලියන කෙනා informal letter එකක් ලියන කෙනා වෙනසක් තියෙනවා. නෑ නේද? මේක sender නැත්නම් ලියන කෙනා එක්කෙනානේ ලියන්නේ ඔයා. අන් ඔයා තමයි මේක ලියන්නේ. ඒක වෙනවා sender වෙනසක් නෑ. ලියන කෙනා වෙනසක් නෑ. ඔයාමනේ කියන්නේ මේක ලැබෙන කෙනා වෙනසක් තියෙනවා. ලැබෙන කෙනාගේ වෙනසක් තියෙනවනේ. මොකක්ද වෙනස? දැන් බලන්න. ඔයා ලියන ලියුම formal එකක් නේ. ඔයා formal letters ලියන්නේ කා. රාජකාරී පුද්ගලයෙක්ට නේ. for example principal එකට. ඔක්කොරේ ආයතනයක මැනේජර් කෙනෙක්ට නේ. ඔක්කොරේ ඩයිරෙක්ටර් කෙනෙක්ට තමයි ඔයා formal letters ලියන්නේ. informal ලියන්නේ කාටද? නෑයෙක්ට, යාළුවෙක්ට, මේ අතර letters ලියන්නේ ඔය නෑයෙක්ට නැත්නම් යාළුවෙක්ට. යාළුවට වඩා යාගිය බකන් තියෙන කෙනෙක්ට වගේ කරලා අපි informal letters ලියන්නේ. හරිද? එහෙනම් මොන බලන්න. formal and informal ගත්තාම වචන වෙනසක් තියෙනවා. තේරුමේ වෙනසක් තියෙනවා. මේක ලබන කෙනාගේ වෙනසක් තියෙනවා. ලියන කෙනාගේ වෙනසක් නෑ. okay so දාගිට. so එහෙනම් දැන් ඔයා මේක තේරුම් ගන්න. formal and informal කියන letters වර්ග දෙක හැදෙන්නේ මොකක් depend නිසා? මොකක් depend වෙලා? මොකක් මත පදනම් වෙලා? මේ formal and informal කියන letters වර්ග එකක් හැදෙන්නේ. ළමයි letter එකක් formal informal එක වෙනස් වෙන්නේ මොකද? මේක ලබන කෙනා මත. එහෙම නැත්නම් මෙන්න මේක receiver. මම මත තමයි. නැත්නම් මේ ලියුම ලබන කෙනා මත letter එක formal informal කියන එක වෙනස් වෙනවා. තේරුණාද කතාව? හරිනේ? හරි. ඒක නම දැම්මෝ. වචන වෙනසක් තියෙනවා. තේරුමේ වෙනසක් තියෙනවා. මේක ලබන කෙනා වෙනසක් තියෙනවා. ලබන කෙනා මත තමයි මේක formal informal කියන එක වෙනස් වෙන්නේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ
දැන් මෙන්න මේක බලන්න. එහෙනම් දැන් මට ඔයා කියන්න. මෙන්න මේකේ ස්ට්‍රක්චර් කියන එකක් තියෙනවා. දැන් මේක ලියන ස්ටයිල් එක කියන එකක් තියෙනවා. එහෙමද? මේ බං අපි දැන් try කරලා බලමු කොහොමද කියන්නේ. ළමයි ෆෝමල් එක මුලින්ම තියෙනවා අපි. මුලින්ම දානවා අපි senders address එක. Okay. senders address මම එක එක මේක explain කරලා. දැන් මේක බලන්න තියනවා. okay sender නැත්නම් යවන්නාගේ ලිපිනය. ඊට පස්සේ මොකද දාන්නේ? ඊට පස්සේ අපි දානවා date දිනේ දානවා. ඊට පස්සේ receivers address එක. receivers address නැත්නම් මොකක්ද? ලබන්නාගේ ලිපිනය. හරි. මේක ඊට පස්සේ senders address හරි data receivers address හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි එනවා salutation එක. salutation එක. මේ salutation එකක් කියන්නේ මොකක්ද? salute එක හකින්න කෙනෙක් ෆොටෝ එකක් දානවා. salute එක හකින්න එක ගන්න නෑ. අර අපි ආමන්ත්‍රණය කියන සිංහලෙන් අර මේ අපි for example ගත්තා dear sir, dear madam, dear principal කියලා නාමය ආයෙ salutation එක දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි topic එකක් දානවා. නැත්නම් මාතෘකාවක් දානවා. ඊට පස්සේ මොකද බලන්න. topic එක දැම්මට පස්සේ අපි දානවා ළමයි body එක. මොකද body එක කියලා කියන්නේ? ඒක පෙන්නකින් කෙනෙක් කන්දේ නෑ. body එක කියලා කියන්නේ දැන් මේ ඔක්කොම ලියුමට දැන් නේද? තව අන්තර්ගතය තියෙන්නේ නැහැ. මොකක්ද හෙලියන්නේ කියලා තියෙන්නේ නැහැ. ඕකේ. so අවශ්‍ය කාරණා ලියනවා අපි body එක කියලා දානවා. ඊට පස්සේ conclusion එකක් දානවා. conclusion එක කියන්නේ මොකක්ද? අවසානයක් දානවා. අවසානයේ conclusion එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔයාගේ signature එක දානවා. signature අක්ෂර ගන්නවා. අපි කියන්නේ අක්ෂර ගහලා යටින් ඉරක් ගන්නවා. ඕකේ? අක්ෂර ගන්නවා. ඊට පස්සේ අක්ෂර ගහලා ඔයා ඒක යටින් වාගේ name එක ලියනවා. නැත්නම් නම ලියනවා. තේරුණාද? මේ තියෙන්නේ formal එකක තියෙන structure එක. ඕකේ? හරිද? senders address, date එක, receivers address, salutation, topic, body, conclusion, signature, name. මේ තියෙන formal එක structure. අපි බලමු ඉන්ෆෝමල් එකක් ගත්තී මේකේ මොකක් හරි වෙනසක් කියනවද නැත්නම් මේක මෙහෙමමද කියලා. so අපි නම් ප්‍රැක්ටිකල් හැම වෙලාවෙම මේක ප්‍රැක්ටිකල් හිතන්නේ. so යාළුවෙකුට ලියුමක් ලියද්දී ඔයාගේ නම ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක ලියනවා. ලියන්නේ බෑනේ මම senders address එකක් දාන්න එපා. ඒ නිසා අපි නම් මේකෙත් වන්න senders address එක දාන්න. ආ මේක මම කියනවා දැන් අපි කියනවා පන්තියේ ළමෙක් උගන්වද්දී මේ ගොඩක් අය ආපු ප්‍රශ්නයක් තමයි මේ receivers address එක ලියන්න. ළමයි මේ අපි කතා කරන්නේ ලියුම ඇතුලේ ලියුමේ කොලේ ලියන්නේ. තේරුණාද? ලියුමක් ගත්තාම ලියුම ඕපන් කරාම කොලේ ඇස්සේ ලියන ටික මේ කතා කරන්නේ. ලියුමේ ලිය කොහොමද හම්බෙනෙක් නැගිලි පිළි ලියන්න ඕන නැත්නම් කොහොමද කියන්නේ? ඕකේ? රිසීවර් එකට දැන් තෝ කාටද ගිහින් පෝස්ට්මන්ට ගිහින් දුන්නා පෝස්ට්මන් සාක්කුව දාන්න ඉදරන්නේ නැහැ. ඕකේ? ඒ කාටද යන්නේ බෑ නේද? අනිවාර්යයෙන් ලියන්න ඕන. ඕකේ? අපි මේ කතා කරන්නේ කොලේ අර ලියන කොලේ ලියන ටික මේ තියෙන්නේ. නැතුව ලියුම එළිය ලියන අවස්ථේ ඒව නෙමෙයි. කොලේ ලියන එක තමයි අපි ඩිස්කස් කරන්නේ. තේරුණා නේද? ඒ අයිඩියා එක තියාගන්න. නැත්නම් ළමයි කන්ෆියුස් කරනවා. මේ ලියුම එළිය ලියන ඒවා නෙමෙයි. ලියුම අක්ෂර දින කොලේ ලියන පාර්ට් එක. හරිද? ඒක senders address එක දාපන්. ඊට පස්සේ දිනේ දානවා. හොඳ යාළුවෙක් ලියුමක් ලියනද දිනේ දාන්නේ. උඹ දිනයක් කරන්නේ නැහැ. උඹ බලාගෙන ඉතින් එහෙමද නැහැ. ඉතින් මම දිනේ දානවා. ඕකේ? date එක දානවා. හරි. ඒක දාන්න ඕන කොහොමද? receivers address එක. ළමයි මෙතන අපි receivers address කියවන්නේ ගොඩක් අය ලියවෙන්නේ මේ ලවන්නාගේ තනතුර. ඒක තමයි ලියන්නේ. ඔය ගෙදර address ලියනවා. එහෙනම් කොහොමද? අපි post එක ලියන්නේ. දැන් යාළුවන්ට ලියුමක් ලියන්නේ receivers address එකක් තියෙනවා. ඒ කියන්නේ ඌට තනතුරක් තියෙනවා මොකක් කරන්නේ. ඒ කියන්නේ ගෙදර ලොකු පුතා ගෙදර. නැත්නම් ගෙදර පොඩි ළමයා ගෙදර. එහෙම තියෙනවද? මම කරේ යාළුවෙකුට තනතුරක් තියෙනවා ගියක් අස්සේ නෑනේ. එහෙනම් receivers address එක informal එකක් අපි ලියන්නේ නෑ. ඔන්න බලන්න කතාවක්. මේ පැත්තේ තියෙන මේ පැත්තේ නැති එකක් තියෙනවා. මොකක්ද? දැන් එකක් තියෙනවා මොනවාද? receivers address එකක් formal එකේ තියෙනවා. informal එකේ නෑ. අන්න එකක් අපිට හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ salutation එක. අර ආමන්ත්‍රණයක් දාන්න යාළුවෙක්ට ලියුමක් ලියන්න. ආදරණීය මිත්‍රයා දානවනේ අපි dear කියලා දාලා dear friend නැත්නම් dear කියලා දාලා යාළුවගේ නම අපි ලියනවනේ අනිවාර්යයෙන්. for example දැන් ජෝන්ට ලියනවා. ඒ ජෝන්ට ලියුමක් ලියන්න. dear ජෝන් කියලා දානවනේ අනිවාර්යයෙන්. එහෙනම් salutation එක තියෙනවා. ඊට පස්සේ යාළුවෙන්ට ලියුමක් ලියද්දී අපි topic එකක් දානවා. for example මේ උඹ කෑවද කියලා බැලීම පිණිස. ඔය දාන topic එක. දැන් topic දාන්නේ මොන නේද? මම practically දාන්නේ. practical මාර්ක් ලේසි නේද? ඔන්න වගේ formal එකේ තියෙන informal එකේ නැති තව එකක් තියෙනවා. මොකද්ද? topic එක. දැක්කද? මේකේ තියෙන මේකේ නැති එකක් හම්බුණා. මොකද්ද? topic එක. හරි නේද? ඕකේ නේ. අන්න හරි. එහෙනම් මේකේ තියෙනවා මේකේ නැහැ. දෙක. ඊට පස්සේ බොඩි එක. ඒ ඔක්කොම ඉතින් මම ලියන්න ඕනේ දේ ලියන්න නතු වැඩක් නෑ. එහෙනම් අනිවාර්යෙන් මේකට අන්තර්ගතයක් තියෙනවා නම් බොඩි එකක් ලියන්න. ඒ විස්තරය ලියනවා.
කෑවට යටින් ලියනවා. ඕකේ. හරිද? ඕකේ හරිද? ඊට පස්සේ conclusion එක. අර අවසානයේ දාන්න. අනිවාර්යෙන් දාන්න. conclusion එක උඩ ඔන්න කේසෙට් එක හරි. ඊට පස්සේ signature අක්ෂර දානවා. යාළුවෝ ලියුමක් තියද්දි අක්ෂර දාන යාළුවෝ ලියුමක් තියද්දි නේ අපි අක්ෂර කරන්නේ නැහැ. ඕකේ. signature දාන්නේ නැහැ. ඒක මේ බලන්නේ මේ පැත්තේ තියෙන ඕකේ. මේ පැත්තේ තියෙන මේ පැත්තේ නැති තුනක් තියෙනවා. මොනවාද ඒ තුන? මොනවාද ඒ තුන? කැටි දිගට දාන්න බා. ඕකේ හරියට ඉන්න. මොනවාද තුන? receiver address එකක් නැහැ. topic එකක් නැහැ. signature එකක් නැහැ. එහෙනම් මේ පැත්තේ තියෙන මේ පැත්තේ නැති තව එකක් අපිට හම්බ වෙනවා signature. නම ලියනවාද? ඔව් ලියනවා. දැන් උදා නේද මම කවුරුද කියන්නේ? ඒක සුවිතාවලි මුලික කරලා. කිසාවේ වල නම ලියන්නේ නැහැ. හරි නේද? ඔන්න එන කතාව. දැන් බලන්න. නමේ වෙනසක් තියෙනවා formal informal. ඕකේ? ඒකේ තේරුම වෙනසක් තියෙනවානේ. රාජකාරී පෞද්ගලික. ලබන කෙනා වෙනසක් තියෙනවා receiver ගේ. ඒක ලබන රාජකාරී පුද්ගලෙක් මේක ලබන්නේ යාළුවෙක් නෑ. ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔව් ස්ට්‍රක්චර් එක වෙනසක් තියෙනවා. මොකද වෙනස? මේ පැත්තේ තියෙන ඔක්කොම මේ පැත්තේ තියෙනවා. එක්ස්ට්‍රා කොමුත් තියෙනවා. මේ receiver address එකයි topic එකයි conclusion එකයි තියෙන්නේ. තේරුණා නේද? හරි නේද? එහෙනම් මේ තියෙන්නේ ස්ට්‍රක්චර් එක. සෝ මේක බලන්නේ කෙනෙක් නම් එක SS එකක් දාගන්න නැත්නම් මේක jot down කරගන්න. හරි නේද? හරි. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. දැන් මම හිතනවා මේක SS එකක් ලියා ගන්න හරියට කියලා. ඕකේ. අනිවාර්යෙන් මේක දාගන්න මම මෙච්චර මම කියන්නේ ලේසියට වඩා මේක ලියා ගන්න පුළුවන් කියලා හොඳට අහන්න ඉන්න. හරිද? ඊට පස්සේ දැන් බලන්න ඉතින් කතාව ගන්න. අපි දැන් අපි එක එක ඩිස්කස් කරමු. සොයා දාන්න මේ sender address ලියන්න දන්නවා. ඕකේ දැන් නැත්තම් මේ හදන්න මේ කතාව. ඕකේ. ඒ කියන්නේ තමන්ගේ ඉමේල් ලියන්න හරියට දාන්න නැත්තම් මේ කතාව හොඳට අහගන්න. ඔන්න කෙල්ලෙන් කියනලු මේ කලම්බුල. කෙල්ල. ඔය පිකාසෝ නේ චීසේ. හා. ඕකේ. ඊට පස්සේ කොල්ලෙන් කියනවලු ජනනවල. ඕකේ. මේ කෙල්ල ලියපු ලියුම වැරදිලා මේ කොල්ලට යනවා. තේරුණාද? ඕකේ. මේ කෙල්ල ලියපු ලියුම වැරදිලා කොල්ලට යනවා. ඒකේ තියෙනවා ළමයි. ඕකේ. 676න් 6 D2. ඕකේ. ප්‍රොබ්ලමැටික් කළා මේ රෝස්ලේ. ඕකේ. පාල්විය මේක පොරෙන් ඇඩ්‍රස් එක. මේ කලම්බෝ 15 කරා. තමයි ඒක ඇඩ්‍රස් එක තියෙන්නේ. ඉන්ෆෝමල් එකක් නේ. එළියනම ඉන්ෆෝමල් එකේ ඇඩ්‍රස් එක තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් මේ කොල්ල ගන්නවා ගැම්මා අනිවාර්යෙන් මම මේ කෙල්ලව සොයා එනවා කිය. ඔබ සොයා එන්නේ නීද දැන් මම ගන්නවා තියෙන්නේ. ඕකේ. සොතකොට මට කියන්න මේ කොල්ල මේ කෙල්ලව හොයා මුලින්ම එන්න ඕනේ කොහෙද? 676 D2 ගිහලා හරියනවා. නෑ හරියන්නේ. යා මුලින්ම එන්න ඕනේ කොහෙද? යා මුලින්ම එන්න ඕනේ කලම්බෝ වල. තේරුණාද? මුලින්ම යන්නේ අවුටර් සර්කල්. ඊට පස්සේ වලද යන්නේ. ඊට පස්සේ කොහොමද යන්නේ? ඊළඟ අවුටර් සර්කල්. තේරුණාද? ඊට පස්සේ වලද යන්නේ. ඊට පස්සේ රෝස් එක මුලින්ම ඉවරයි. දැන් ජස්ටින් මම අහන්නේ අංකල් ඊළඟ මට කොළඹට යන්න ඕනේ. ඊළඟ බැංගිය ගාව මේ කොහොමද මම යන්නේ? කොළඹ බස් වලද යන්නේ? නැග කොළඹ බස් එක ගියා. ගිහලා බහලා අහන්න ඕනේ මේ. මට කොහොමද යන්න ඕනේ? කොහොමද යන්නේ? ඊළඟ ඉහසරල කොහල් වෙන්නේ. කොහල් වලට ස්ටාර්ට් එකේ මේ බස් එක ගියාම ඔන්න කොහල් වලට යනවා. අන්න කොහල් වලට ගියා. දැන් කොහල් වලගේ ඒරියා අද තමයි ඒරියා එකේ ලේන් 1000ක් පහනවා. ඕකේ. සෝ කාගේ හරි අහනවා මේ ලේන් එක බෝඩ් එකක් බලනවා. රෝස් ලේන් කියන ලේන් එක කොහෙන්ද තියෙන්නේ? ඊළඟ ඉහසරල රෝස් ලේන් එක ගියා. දැන් රෝස් ලේන් කියන ලේන් එක තමයි ඒකේ දිවල් 10ක් 15ක් කරන්නේ. බලනවා 676න් 6 B2 කියන එක කරපුවෙත් තියෙන්නේ. ඔන්න ආවද? දැක්කද ඒක උගන් කියේ ගත්තකම මෙතන රීඩ් කරාද නැහැ. යට ඉඳන් උඩට රීඩ් කරේ. තේරුණාද? යට ඉඳන් උඩට ගියේ. සෝ අපිට ලියන්න ලෙටර් එකක් කොහොමද? උඩ ඉඳන් යන්න දාන්න ඔයාම ට්‍රේස් කරන් එන්න පුළුවන් විදිහ තමයි මේ ඇඩ්‍රස් එක ලියන්න ඕනේ ලෙටර් එක. තේරුණා නේද? ඇඩ්‍රස් එක ලියන්නේ යට ඉඳන් උඩට ට්‍රේස් කරන් එන්න පුළුවන් දෙන්න උඩ ඉඳන් යට පොඩ ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. සෝ දැන් මේක කිව්වොත් ළමයි ඉන්නවා මේ. සෝ අපේ ගෙදරට ලේන් එකක් දැන් සෝ අපි ඉන්නේ මහපාන. ඉතින් ලියන්න අවුලක් නැහැ මහපාන නේ ඊළඟ පොග්ගල දාන්න. ඕකේ? ගෙදර ඇඩ්‍රස් එහෙම නැත්නම් ඔයාලා ලේන් එකක් තියෙනවා ඒ එකක් කරලා දාන්න පොඩ ඉලබරේට් වෙන්න දාන්න ඕනේ. සෝ ආ හිතන්න. අපි ලියනවා මේ රිසීවර්ස් ඇඩ්‍රස් එකක් කියලා. ඕකේ. මම කරේ ලබන්නාගේ කන්සෝල් තමයි මෙතන ලියන්න කියලා. හරිද? ඔතන එහෙම කියන. එතකොට මේ බලන්න මොකද වෙන්නේ කියලා. ආ හිතන්න රිසීවර්ස් ඇඩ්‍රස් එකක් කියලා. අපි ලියනවා මේ එක්සැම්පල් එකක් ගන්නකො සෙන්ට් මේ වත්තල ඇන්තනිස් කොලෙජ් එකේ ප්‍රින්සිපල්ට ලියුමක් ලියනවා. එයා හිතන්න මේ පැත්තේ මම ක්ලාස් කරන එකේ උඩ අපේ ස්කූල් එකේ වත්තල ඇන්තනිස් එක කියන්නේ. ඒක ප්‍රින්සිපල්ට ලියුමක් ලියනවා. කොහොමද ලියන්නේ? මුලින්ම ලියනවා ප්‍රින්සිපල්. प्रिंसिपल लिखने कोई सेंट एंथनीज कॉलेज ओके सेंट एंथनीज कॉलेज ना प्रिंसिपल लिखे
ඊට පස්සේ කොහොමද තමයි ප්‍රින්සිපල් කියන්නේ සෙන්ට් ඇන්ඩ්‍රියස් කොලෙජ් එකේ කොහෙද තියෙන්නේ දැන් බලන්න මුලින්ම ප්‍රින්සිපල් වහන්ගේ මුලින්ම එන්නේ කොහෙද වත්තලට යනවා සෙන්ට් ඇන්ඩ්‍රියස් කොලෙජ් එකට ගිහිල්ලා යනවා ප්‍රෝ ප්‍රින්සිපල් තේරුණාද දැන් ඔයාලට ඔයාලා මේ ලෙටර් එක ලියන්න ඕනේ මේ BOC ගේ මැනේජර්ට වත්තල BOC ගේ මැනේජර්ලා ලෙටර් එකක් ලියන්න මොකද ලියන්නේ මැනේජර් ඕකේ මැනේජර් කොහෙද ඉන්නේ BOC එකේ අත බෑන්ක් ඔෆ් සිලෝ ඕකේ කොහෙද තියෙන්නේ වත්තල මම දන්නේ වත්තල BOC එකක් තියන්නේ ඕකේ මම මේක ලියන්නේ එක්සාම් එක ඕකේ මුලින්ම යනවා වත්තලට ගිහින් යනවා BOC එකට BOC යනවා මැනේජර් කොහොමද දැක්කද ලියන්නේ තියෙන්නේ ඕකේ හරිනේ මේ බේසික් අයිඩියාස් ටික දීගෙන යන්නේ ගොඩක් ඒවා හිතන්න යන්න එපා මම මේ කියන දේ ફોකස් කරගෙන ඉන්නවා ඕකේ මම මේ ආගෙන ඔළුවේ දැන් ගොඩක් පැටලෙලි ඇති මම ඔක්කොම ලෙහන්නන් ඉන්නේ අහන් ඉන්නවා සුදුකොට තව දැන් අත්තු කරලා දෙන්නවනේ ඒ ඔයාගේ normal private address එකක් මෙහෙම trace කරන් එන්න පුළුවන් වෙන receiver address එකක් දෙනවා post එකක් එක්ක ලියන්නේ කොහොමද වත්තර BOC ගේ manager වත්තර secretary principal දැන් ඔයාලා ඉන්න පුළුවන් නේ ලියන්න තේරුණාද ඔය තියෙන ළමයි basic idea එක හරිද ඔය තියෙන්නේ basic idea එක දැන් උතන පාර්ට් එකක් තියෙනවා මොකද කතාව So, ඔය ටික කොහොම ඕක කියලා ලියුමක් ලියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. තේරෙනවද? ඕක කියලා ලියුමක් ලියන්න මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? එතකොට ඇයි එහෙනම් ඕලෙන් බේරේ ඕක ලකුණු 10ක් දෙන්නේ? ළමයි කතාව මෙන්න මේකයි. මේක තමයි ප්‍රධානම කතාව. ඕකේ. So, මම හිතනවා මේක ටිකක් critical point එකක්. මම අත්‍තරම් මේක මෙහෙම ළමයින්ට උගන්වනවා දැකලා නැහැ. ඉන්න කෙනෙක් කියනවා යකින් ටැග් කරගෙන යන්න මෙහෙම කියනවා කියලා. ඕකේ. සාමාන්‍යයෙන් මේක ළමයින්ට උගන්වන්නේ නැහැ. මේක තමයි point එක. So, මේක හොඳට අහන්න ඉන්න. මේක අහගත්තොත් මේක අනලයිස් කරගත්තොත් මේ වීඩියෝ එකේ ලකුණු 10ක් වගේ ගෙදර ගන්න පුළුවන්. මේක ගෙදර නම් ඉන්නේ තියාගන්න පුළුවන් ගෙදර. ඕකේ? හරියට හරි. හොඳට අහන්න. පොයින්ට් එක මෙන්න මෙහෙමයි. පොයින්ට් එක ඔයාට ඔයාගේ ලෙටර් එකේ ක්වෙස්චන් එකේ ලෙටර් ක්වෙස්චන් එකේ ඔයාට කොයි වෙලාවකත් ඔයාලා තියෙන්නේ ඒ ලියුම ගෙදර තන ලියන්න. දැන් for example ඔයාලා දන්නවා මේ ඔයාලා තියෙනවා දැන් ලියුමක් ලියන්න මම කරේ බුක් ෂොප් එක මැනේජර් කෙනෙක්ට. ඔයාලා ඩීටේල්ස් ටිකක් අරගෙන. ඒතර ඔයාලා තියෙන්නේ ඒතර ඔයාලට මොකද පෝස්ට් එකක් දීලා නැහැ. ඕකේ? මේක හොඳට අහන් ඉන්න පොයින්ට් එක. ඕකේ? මේක තමයි ක්‍රිටිකල් පොයින්ට් එක ලෙටර් රයිටින් වල. So ඔයාලට කිසිම දෙයක් දීලා නැහැ. ඔයාලට ක්වෙස්චන් එකේ කිසිම පෝස්ට් එකක් මොකුත් දීලා නැහැ. ඔයාලට කියන්න ලියුම ලියන්න කියලා කියනවා. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයා senders address එකේ ලියන්න ඕනේ. ඔයාගේ private address එක. ඒ කියන්නේ ඔයා ගෙදර ලියන එක තමයි ඔයා මේකේ ලියන්න ඕනේ. තේරුණාද කතාව? හරි නේද? එහෙනම් මේ තියෙන්නේ ඊළඟ ඇනලයිස් එක. මේක මුලින් දාගන්න අපි ෆුල් එකකින් කතා කරමු. ඔකේ මේක ලියාගන්න. ඔකේ නැත්නම් SS එකක් දාගන්න. හරිනේ? ඔකේ. මේ පොයින්ට් එක තමයි පීක පොයින්ට් එක. ඔබසේ හොඳට අහන්න ඉන්න මේ කතාව. හරි නේද? හරි. පොඩි මනෝපානක් ගැව්වොත් ෆුල් ඉවරයි. හරිනේ? හරි. මේ බලන්න. දැන් එන ෆුල් ඇනලයිස්. ලෙටර් එකක් ගත්තාම ඔයා මුලින්ම මොකද කරන්නේ? ෆොක් ගාලා ලියන්න ගන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. ඔයා මුලින්ම බලනවා මේ ලෙටර් එකේ රිසීවර් කවුද කියලා. රිසීවර් නැත්නම් ලබන්නා කවුද කියලා බලලා එන්න ඒක ඩිපෙන්ඩ් කරන දැන් එන්න එක මත ඔයා තීරණය ගන්නවා මේ ලෙටර් එක ෆෝමල් ලෙටර් එකක්ද ඉන්ෆෝමල් ලෙටර් එකක්ද කියලා. තේරුණා? මුලින්ම මේක කරනවා. හරිද? ෆෝමල් ඉන්ෆෝමල් මොකද බලන්නේ? රිසීවර් රාජකාරී පුද්ගලයෙක් නම් ප්‍රින්සිපල් කෙනෙක් නම් මැනේජර් කෙනෙක් නම් අපි කියන්නේ ෆෝමල් ලෙටර් එකක් ලියන්න ඕන. ඒක ලෙටර් එකෙන් කියන්නේ තේරුම් ගන්න. රිසීවර් පෞද්ගලික මේ එක්කෙනෙක් ඒ කෙනා වගේ ආඩුවෙක් වෙන්න බුණා නෑ ඒ වගේ කෙනෙක් නම් ඔයා ලියන්නේ ඉන්ෆෝමල් ලෙටර් එකක්. තේරුණාද? හරි. ඊට පස්සේ ඉන්ෆෝමල් නම් අවුලක් නෑ. පොක්කලවල ලියන්න පටන් ගන්න පුළුවන්. හැබැයි ලෙටර් එක ෆෝමල් නම් මොකක් තව දෙයක් හොඳට බලන්න. මොකක්ද බලන්න ඕනේ? ඔයා බලන්න ඕනේ ඔයාට මේ ලෙටර් එකේදී ප්‍රශ්නේදී මොකක් හරි තනතුරක් දීලා තියෙනවා කියලා. තේරුණාද? ඔයා බලන්න ඕනේ මේකේ ඔයාට මොකක් හරි තනතුරක් දීලා තියෙනවා කියලා. Okay, for example ඔයා හිතන්න දීලා දිනවා imagine you are the secretary of this club. then imagine you are the president. Okay? ඒ වගේ මොකක් හරි දීලා තියෙනවා. ඔයාට බෑ ගෙදර ප්‍රශ්න ලියන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක ෆෝමල් එකේ මොල්ලට එකක්ද? ෆෝමල් එකේ ඔයා පෝස්ට් එක ලියන්න මොල්ලට එකක්. තේරුණාද? අන්නේ ලෙටර් එකේ ඔයා මොකද දාන්න ඕනේ? අන්නේ ලෙටර් එක දාන්න ඕනේ ඔයාගේ තනතුර. තේරුණා නේද? පෝස්ට් එක. අන්නේ ඔයා කන්නේ එහෙම මොකද දීලා නැහැ. ප්‍රින්සිපල්ට ලියන්න ඕනේ ලෙටර් එක. හැබැයි ඔයාගේ තනතුරක් දීලා නැහැ. තේරුණාද? එහෙනම් ඔයා මොකද කරන්නේ? එහෙනම් ළමයි ඒ ලෙටර් එක ෆෝමල් එකේ ප්‍රයිවට් ඇඩ්‍රස් එක ලියලා අපි ඒක ප්‍රයිවට් ඇඩ්‍රස් ලියන්න ඕනේ. ලෙටර් එක ෆෝමල්. ඒක නම් මුලින්ම කතා කරපු ස්ට්‍රක්චර් තියෙනවා. ඒක රිසීවර් ඇඩ්‍රස් එක තියෙනවා. ටොපික් එකක් තියෙනවා. සිග්නේචර් දානවා ඔබේ. හැබැයි සෙන්ඩර් ඇඩ්‍රස් එක ලියන්නේ මොකක්ද? ඔයාගේ ගෙදර ලිපිනේ. තේරුණා නේද කතාව? හරි නේද? එහෙනම් මේ තියෙන්නේ ෆුල් ඇනලයිස් එක. තේරුණාද? මේක ලියාගෙන ලෙටර් එකක් ගත්තම බලනවා රිසීවර් කවුද කියලා. බලලා තේරුම් ගන්නවා ලෙටර් එක ෆෝමල්ද ඉන්ෆෝමල්ද කියලා. තේරුණාද? ඊට පස්සේ අපි බලනවා ලෙටර් එක ඉන්ෆෝමල් නම් අවුලක් නැහැ මට ලියන්න පටන් ගන්න. ෆෝමල් නම් අපි බලනවා ඒකේ වාට තනතුරක් දීලා කියනවද?
නැද්ද කියලා තියෙනවා පෝස්ට් එක ලියනවා නැත්තම් ඔයාලගේ ප්‍රයිවට් ඇඩ්‍රස් එක ගෙදර ඇඩ්‍රස් එක ලියන්න යනවා තේරුණා නේද මේක තමයි කතාව මෙන්න මේක ඇනලයිස් කරනවාට තමයි ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ මොකද මේක දකින්නොත් ලකුණු 10ම මිස් වෙනවා තේරුණා නේද ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න බහුත දැන් ආයෙ දන්නේ නැති කතාව තමයි මේ කතාව හරිනේ මේක ලියා ගන්න නැත්තම් SS එකක් ගහගන්න ඉක්මනට හරිනේ ඕකේ හරි ඊට පස්සේ දැන් අපි වැඩි කතා කරගන්න ඕකේ අපි ඩිස්කස් කරන්න හරි ඕකේ तो क्वेश्चन ने जानना अभी क्वेश्चन का क्वेश्चन के थ्रू लेके मैं दिए ना वाला के 2024-25 के पे आप क्वेश्चन लेगा मैं दिए ना ने imagine that you are the secretary of the language club of your school you have organized an inter-school debate competition to mark the 5th anniversary of the club right and to the principal of a neighboring school requesting him or her to send the debating team of his or her school to the competition okay. So මම මේ කන්සෙප්ට් එක තව කියන්න ප්‍රධාන කාරණාවක් තමයි තමයි අපි ලියුම් ලියන ප්‍රධානම කාරණාවල් එකක් තමයි ඉන්නේ රික්වෙස්ට් එකකට අපි ලියුමක් තියෙනවා රික්වෙස්ට් එක. නැත්නම් මොකද ඉන්විටේෂන් එක. මොකද ඒකට ඉන්වයිට් කරන්නේ අපි ලියුමක් කියනවා. ඕකේ. නැත්නම් කම්ප්ලේන් එකක් දාන ලියුමක් කියනවා. ඕකේ. නැත්නම් මොනවද දැන් ඉන්ෆෝම් කරන්නේ. ඉන්ෆර්මේෂන් එකක් දෙක අපි ලියුමක් කියනවා. So මේවා තමයි අපි ලියුමක් කියන ප්‍රධානම කාරණා. ඕකේ. So එතකොට ඔයා මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න මේ ලියුම ලිවීමේ ෆෝමල් එකක් තමයි මේ ලියුම ලිවීමේ කාරණාව මොකද්ද? කියලා අනිවාර්යෙන් මේ වචනවලින් එකක් අපි ටොපික් එකේ ලියවෙන්න ඕනේ. තේරුණා නේද? හරි. ඊට පස්සේ දැන් මේක මුලින්ම බලනවා මේක රිසීවර් කවුද කියලා. ඕකේ. So මේ බලන්නේ. Imagine that you are the secretary of the language club of your school. You have organized an inter-school debate competition to mark the 5th anniversary of the club. Write a letter to the principal of a neighboring school. Neighboring school එකේ අසල්වාසී පාසලේ principal තමයි ලියුම ලියන්න ඕනේ. තේරුණා නේද? හරි. එහෙනම් මේ letter එක formalද informalද? මම බලන්න ඇනලයිස් කරලා. මේ letter එක මොකද්ද? principal ලියවනවා මේක ෆෝමල් ඇඩ්‍රස් එකක්. තේරුණා නේද? ෆෝමල් ඇඩ්‍රස් එකක්. ඊට පස්සේ දැන් බලනවා පෝස්ට් එකක්ද ප්‍රයිවට් ඇඩ්‍රස් එකක්. ඔයාලා ලියන්න ඕනේ ඔයාගේ ඇඩ්‍රස් එකේ කියලා. මේක දිනවා මේ imagine that you are the secretary of the language club. ඔයා language club එකේ secretary අයි සිතන්නේ. එහෙනම් ඔයා මොකද ලියන්න ඕනේ? ගෙදර ඇඩ්‍රස් එක දාලා හරියවන්න. නෑ හරියන්නේ නෑ. එහෙනම් ඔයා ලියන්නේ මොකද්ද ඔයාගේ? ඔයාගේ පෝස්ට් එක ලියන්න ඕනේ. තේරුණාද? මේ තියෙන ඇනලයිස් එක. හරි නේද? ඕකේ. මේ තියෙන ඇනලයිස්. ඊට පස්සේ මුලින් ගන්න ලියන්න බෑ මොකද ලියන්නේ පටන් ගත්ත ගමන් ඔයාගේ ඇඩ්‍රස් එක ලියන්න බෑ ඔයාගේ පෝස්ට් එක ලියන්න බෑ මොකද ලියන්නේ secretary ඊට පස්සේ මොකේද language club එකේ secretary okay secretary language club ඊට පස්සේ ලියන්නේ මොකද දැන් ඔන්න secretary language club මොකේද language කොන language club එකේ කොයි language club එකේ ඔයාගේ ස්කෝල් එක දැන් අපි අර ගමු selection උනාද St. Anthony's College okay St. Anthony's College මොකද කියන්නේ වක්ත secretary language club St. Anthony's College වක්ත දැන් මුලින්ම ආවනේ ඔන්න වක්තද දෙනවා St. Anthony's College දෙනවා language club එකේ කොහෙද බලනවා secretary කතා කරනවා අන්නේමයි ඔයාගේ sender address එක ලියාගන්න හරියට මොකද ඒක post එක ලියන්න ඕන නිසා ඊට පස්සේ date එක දාන්න okay for example දාන්න 5 තුන්වෙනි මාසේ 2026 කියලා කරමු lines මේ lead කරන්න එපා කෙලිම ලියන්න ඊට පස්සේ line එකක් lead කරා your receiver's address එක මොකද ලියන්න receiver's address එක මෙන්න මේ receiver's address එක ලියන්න ඕනේ ඔන්න බලන්න ලියන්නේ මොකද principal principal කොහේ principal neighboring school එක අතන St. Anne's නේ St. Anne's College okay एक मिनट दिए ओके क्या करें ඔන්න ලියුව ඔන්න කතාව ඔන්න අපි ලියුව මොකක්ද මේ තියෙන්නේ ඔයාගේ receiver's address එක okay ඊට පස්සේ ඔයා ලියනවා okay ඊට පස්සේ ඔයා ලියනවා ඔයාගේ මොකක්ද salutation එක කොහොමද දාන්නේ dear ඔයාලා දන්නේ කවුද කියලා සර් එකට මැඩම් කියලාද කියලා ඔයා ලියනවා dear sir ash madam okay කියලා දාලා තමයි නැත්තම් දැන් ඊළඟ ටොපික් එක දැන් මොකද වෙන්නේ දැන් ඊළඟ ටොපික් එක දැන් මේක හදාගන්න කොහොමද ළමයි ටොපික් හදාගන්න කොහොමද දැන් ඔයා බලන්න මේක රික්වෙස්ට් එකක්ද ඉන්විටේෂන් එකක්ද කම්ප්ලේන්ට් එකක්ද ඉන්ෆර්මේෂන් එකක්ද මේක මොකද්ද මේ බලන්න යාළුවෙන්න the principal of a neighboring school requesting ඔන්න කියනවා මොකක්ද ඒක රික්වෙස්ට් එක එහෙනම් දැන් ටොපික් හදාගන්නේ කොහොමද රික්වෙස්ට් කියන වර්ඩ් එක යූස් කරනවා ඕකේ හරි તો මොකද කරන්න කියන්නේ neighboring school එකම රික්වෙස්ට් එකක් දාන්නේ debating club එකක් send කරන්න කියලා okay එතකොට මොකද කරන්නේ requesting the debating club to participate in the competition okay debate club එකට රික්වෙස්ට් එකක් දානවා මේකට participate කරන්න කියලා තේරුණා නේද හරි නේද okay ඊට පස්සේ ඔන්න බලන්න දැන් රික්වෙස්ට් කරන ටොපික් වලයක් අනිවාර්යෙන් ටොපික් අන්ලයින් කරගන්න ඊට පස්සේ ඔයා මේකේ
බොඩි එක ලියන්න ඕනේ. බොඩි එක ලියන්න ඕනේ. ඒ කියන්නේ අන්තර්ගත කාරණාව ලියන්න ඕනේ. මම මේකේ ඉස්සරහට සාම්පල් ෆුල් එකක් දාන්නම්. මේක දැන් අර ඒක වඩ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද සාදන්නේ? මම ඉස්සරහට සාම්පල් එකක් දාලා ඒකේ වොයිස් එකක් විතර දාන්න මේක අමුම ටැග් කරන්න. ඔයා ඒක බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ දැන් බොඩි එක ලියුවට පස්සේ කන්ක්ලූෂන් එක දාගන්න ඕනේ. කන්ක්ලූෂන් එක කොහොමද දාන්නේ? කන්ක්ලූෂන් එක. ඕකේ. ඔයාලා ලියන්න පුළුවන්. thank you කියලා අන්තිමට ලියනවා. මම ෆුල් එකක් දාන්න. මේක නිකන් දාගන්න යන්න අන්තිමට. ඔයා දාන්න ඕනේ. you're faithfully නැත්නම් you're sincerely නම් දාන්න පුළුවන්. දාලා යටි ඔයාගේ අක්ෂර ගහන්න. ඊට පස්සේ එයාගේ නම ලියන්න. නේම් කියලා ලියන්න බෑ. එයාගේ නම ලියන්න යන්න. ඕකේ. අපි දිගහන්න පුළුවන්. ඔයාගේ නම ලියන්න ලියන්න. ඊළඟ දාලා අක්ෂර ගන්න. තේරුණා නේද? හරිද? මම ඔයාලට දාන්න ෆුල් සාම්පල් එකක්. ඉතින් මෙහෙම තමයි වැඩි වෙන්නේ. ඕකේ. ඒකට ඔයා මේක ඇනලයිස් කරගන්න. බොඩි එකේ පාර්ට් එක ඔයා ලියන්න ඕනේ හරියට. මතක තියාගන්න බොඩි එක ලියද්දී idioms use කරන්න එපා. ඔය ප්‍රස්තාව විරුවා වගේ. ඕකේ. ඒව දාන්න එපා. හැම වෙලාවම formal language එක use කරන්න. formal language use කරන්න idioms මුකුත් දාන්න යන්න එපා. එතකොට ගොඩක් කරන්නේ courteous word use කරන්න. please, thank you වගේ use කරන්න. So ඒකට ඊට පස්සේ මේල් වගේ තමයි අර මේක කියන අන්තර්ගත include කියලා පාර්ට් එකක් include කියලා ඇතුළත් කරන්න කියලා අන්තර්ගත කරන්න කියලා. දැන් මේක කියනවා include the purpose of the event. මේ event එකේ purpose එක. okay. මේ event එකේ medium එක. date time value එක. okay. මේක confirmation කරලා confirm කරලා confirmation of participation. ඒක දාන්න ගන්නවා. දැන් මේක include කියලා කියන පාර්ට් එක අනිවාර්යෙන්ම ඔයාලා බොඩි එක ඇස්සේ තියෙන්න ඕනේ. හැබැයි ලකුණු ටික හම්බෙන්නේ. තේරුණාද? ඒත් මම දැන් දාන්න අන්තිමට කොහොමද මේ data එක full වා ලියන්නේ කියලා බොඩි එකක් ක්ලික් කරමු. so එහෙනම් මේම තමයි ලියවෙන්න ඕනේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. okay. ඕකේ ළමයි. so අර දැන් පේනවා ඇති මේ තියෙන sample letter එක. ඉතින් මේකේ මේ අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම secretary language club St Anthony's college පත්තල. ඉතින් එතකොට අර හැම වෙලාවම මම අර කිව්වේ අහගන්න ප්‍රශ්න කියලානේ. දැන් මේක ලියන්න ඕන. ඔයා මුලින්ම අහන්න ඔයා හොයාගෙන මුලින්ම කොහෙටද යන්න ඕනේ? පත්තලට යන්න ඕනේ. ඊට පස්සේ St Anthony's college එකට යන්න ඕනේ. ඊට පස්සේ ගිහින් අහන්න ඕනේ language club එක කොහෙද? එතන secretary කවුද කියලා ඇහුවාම අන්න අපිට ගාන්ට යාව trace කරන් යන්න පුළුවන් වෙන අපි ලියන්න ඕනේ. okay. so දැන් trace කරන් එන්න පුළුවන් වෙන්නේ මේක දැන් කියෙව්වට පස්සේ. ඊට පස්සේ principal උත් එහෙමයි. ඊට පස්සේ ආට පේන ඉස්සලා date එක දාලා තියෙනවා. ඊට පස්සේ receiver's address එක. ඊට පස්සේ මම දැන් කො receiver's address ගත්තාම අපි normally ලියන receiver ගේ post එක. okay. එතකොට යා principal St Anne's college එකේ. ඊට පස්සේ මමගේ salutation එකේ dear sir madam නැතුව මම දැම්මා මේ dear principal කියලාම. ඒක අපේ ලේසි නිසා මොකද මේක අර specialized principal කෙනෙක් යා. එතකොට I sir madam ඕනේ නැහැ. ඊට පස්සේ මම දැම්මා මෙතන මේ දැන් අර මම ඔයගොල්ලන්ට කිව්වා වගේ request එකක් නිසා මේක request එකක් නිසා request for the participation කියලා තියෙනවා. so topic එක වෙන්නේ request for participation in inter school debate competition. අනිවාර්යයෙන් මතක තියාගන්න මේ topic එක online කරන්න ඕනේ. පාට පෑන් මාරු කරන්න එපා. ඒ කියන්නේ නිල් වලින් ලියවනම් කළු වලට යන්න එහෙම මොකුත් කරන්න එපා. නිල් පෑනෙම ලියාගෙන යන්න. ඊළ එක තනීරකින් අනිවාර්යයෙන් මේක online කරන්න ඕනේ. ඒක අනිවාර්ය point එකක්. තනීරකින් online කරන්න. ඊට පස්සේ body එක තියෙනවාට පේනවා. මම මේක body එක ලියුවේ ළමයි paragraph 3කට. simply idea එකක් දුන්නොත් body එක ගැන මේ body එක අර include the following කියලා දාන ඒ points ටික අපි අනිවාර්යෙන් අපේ body එකේ include කරන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මේ ඔක්කොම points ටික include කරන්න කියපු points ටික මගේ මේ body එක අපි include කරලා දෙනවා. for example මම ඔයාලට කිව්වොත් අර දැන් purpose එක මේ event එක organize කරන්න purpose එක අහලා තියෙනවා ඒගොල්ලෝ. so මේකේ purpose විතර දාලා තිනවා providing students with a valuable opportunity to express their ideas clearly and effectively. so ඒක තමයි මේ event එක organize කරන්න purpose එක. okay. so ඒ වගේ ඔක්කොම points ටික include කරන්න කියපු points ටික date times venues ඔක්කොම මේක දාලා තියෙනවා. ඉතින් තව මේන්ම දෙයක් තමයි මේ මම මෙතන එක්සෙප්ෂන් එකක් ගත්තා මේ ඕගලන්ට බොඩි එකක් ලියන්න පුළුවන් කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ මට මේකේ බේසික්ම අයිඩියා එක උනේ ලෙටර් එකක් ඇනලයිස් කරන්නේ කොහොමද? ඒක ෆෝමල්ද ඉන්ෆෝමල්ද කියලා බලාගන්නේ කොහොමද? සහ ෆෝමල් නම් ප්‍රයිවට් ඇඩ්‍රස් පෝස්ට් ඒක ඇනලයිස් කරගන්නේ කොහොමද කියන පාර්ට් එක තමයි මම මේකේ මේන්ලිම ફોකස් කරලා ඔයාලට උගන්වන්නේ. බොඩි එක මම සාම්පල් බොඩි එකක් වඩ දුන්නා. ඒකේ මම මේන් පොයින්ට්ස් ටික කිව්වා මෙන්න මේ ටික ඉන්ක්ලූඩ් කරන්න කියලා එච්චරයි. so ආහිතන්නකෝ ඔයාට ඇත්තටම මේ බොඩි එක තාම ගලප ගන්න බෑ. මොකද ගොඩක් ළමයි අපිට එන ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි so මෙහෙමයි මේ ඔළුවට අයිඩියා එක එනවා. ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා ගලප ගන්න තේරෙන්නේ නැහැ බොඩි එක ලියද්දි කියලා. so ආට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම වෙනම වීඩියෝ එකක් ගේනවා බොඩි එකක් කන්ස්ට්‍රක්ට් කරගන්නේ කොහොමද කියලා අපි. ඒ කියන්නේ ඔයාට කිසිම knowledge එකක් නැත්තම් question එකෙන්ම extract කරගෙන අපි කොහොමද body එක හදාගන්න කියලා වෙනම වීඩියෝ එකක් මම ගේන්නම් letter එකේදී. okay. so දැනට මේකේ basic මේ වීඩියෝ එක through මගේ mainම target එක වෙන්නේ ඔයාට letter එකක් analyze කරගන්නේ කොහොමද? ඒ question එක හරියට තේරුම් ගන්න කොහොමද? ඒකට අදාළ කරන formal or informal letter එක ලියාගන්නේ කොහොමද කියන එක තමයි මේකේ basic idea එක වෙන්නේ. so ඉතින් මේ තියෙන්නේ sample මේ letter එක. ඉතින් ඔන්න මෙහෙම තමයි අපි body එක ලියන්නේ. මේ paragraph තුනකට මේක දාලා දෙනවා. දැන් ඔයාලට end එකේ පේනවා ඉතින් thank you කියලා දාලා දෙනවා. මම use කරේ you are faithfully. ඊට පස්සේ පොඩි line එකක් දාලා ඔයාලට අයින් කරන්න දාලා දෙනවා space එකක්. name කියලා bracket එකක් දාලා දෙනවා. ඔයා ඒක name කියලා ලියන්න යන්න එපා. ඔයාගේ තන name එක ලියන්න ඕනේ ඔයා. okay. so ඒක තමයි මේ තියෙන්නේ ඔයාගේ sample letter එක. so ඉතින් මේ ඔහොම තමයි letter එකේ ලියන part එක. okay. so ඔයාලා දකින්න ඇති ඔන්නම තමයි letter එක අපිට full ලියන්න. ඉතින් මේ මම හිතනවා ඔයාලා මේක වැදගත් වෙන්නේ නැත්නම් අර ඒකේ මැද part එක හොඳට බලා ගන්න. මොකද ඒක තමයි ගොඩක් කට්ටිය නොකියන සහ ගොඩක් කට්ටිය නොදන්න part එක. ඉතින් මේක වගේ එක්සෑම් එකට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් මේක තවත් යාළුවෝ වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා එකක් දාලා
ඉතින් මගේ මේ අලුත් channel එකට පොඩි sub එකක් දෙන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් edit කරන්න, subscribe කරන්න අනිවාර්යයෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.